පුතා කොච්චර සතුටින් හිටියද. දැන් ඉතින් නිදාගෙන ඉන්නේ ඉතින් මේක වෙන්නේ කොච්චර මාස් වුණාද. දැන් ඉතින් නිදාගෙන ඉන්නින්ද කරදර කරන්න හොඳ නෑ. හෙට උදේ නැගිට්ටාම ඉතින් මෙතනට තමයි කොහොමත් එන්නේ. හෙට පාටියක් තියෙනවා කිව්වම කොච්චර සතුටු වෙයිද. දැන් මේ තෑග්ග මෙතන තියන්න ඕන. දැන් තෑග්ග තිබ්බා. දැන් ඉතින් මම යන්න ඕන නිදාගන්න. මොකක්දනේ සද්දේ? ගීලා බලන්න ඕන. මෙතන නේද සද්දයක් ආවේ? අර කවුද? උඹේ මගේ ඔළුව මද ජනේල කඩාගෙන ආවා. මීට වඩා හොඳයි සීදමෙන් ආවුණා. නත්තල් සීයා? මට සිරි 9කින් නොනේද මේ? නත්තල් සීයා වාට අමාරුද? ඔව් කොල්ලෝ මගේ ඔළුව රිදෙනවා. කොයින් නත්තල් සීයා මං වාට උදව් ගන්න. නත්තල් සීයා පොමුද වතුර බෙදුවා. අනේ දෙන්න පුතේ. ස්තුතියි පුතා. නත්තල් සීයා මෙහෙට තෑගි බෙදන්නද? ඔව් පුතා. මම මේ පැත්තට ආවේ ඔයා වගේ පොඩි ළමයින්ට තෑගි බෙදන්න. මම ඔයාගේ තෑග්ගත් ගෙනාවා. මේ තියෙන පුතා. ඔයා ඒ කොලේ තියෙන විදිහට මම ඔයාට තෑග්ගක් ගෙනාවා. අනේ ස්තුතියි නත්තල් සීයේ. නත්තල් සීයේ මෙතන ඉන්න එක නම් ඔච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ අම්මා මෙහෙට වැරදිලා හරි ආවොත් නත්තල් සීයාව දකි. ඒකත් ඇත්ත පුතා. එහෙනම් මම ඔයා කාමරේට ගෙනියන්නකෝ. යම් නත්තල් සීයේ. පුතාගේ කාමරේ නම් හැබැයි ලස්සනයි. අනේ ස්තුතියි නත්තල් සීයේ. නත්තල් සීයේ කියන්නේ එල්ෆ්. දැන් ඉතුරු තෑගිවට මොකද කරන්නේ? ඒ ටික කොහොම හරි දෙන්න ඕන. ඒත් එල්ෆ් අපිට මේ වැඩේ තනියම කරන්න බෑ. අපිට තව කාගේ හරි උදව් ඕන වෙනවා. කාගෙන්ද නත්තල් සීයා අපි උදව් ගන්නේ? නත්තල් සීයේ ඒ පුතා මට ඕනම් අපේ යාළුවොත් එක්ක එකතු වෙලා නත්තල් සීයට මේ වැඩේට උදව් කරන්න පුළුවන්. ඒ බුදු පුතා අනේ කොච්චර උදව්ද පුතා. එන ඔයාගේ යාළුවන්ට කතා කරන්නකෝ. පොඩ්ඩක් ඉන්න නත්තල් සීයේ. හලෝ මාටින්. ඔයාට පුළුවන්ද දැම්ම මේට එන්න? පොඩි දෙයකට එන්නේ නං හරි හරි තියන්න. මොකද බං එන්නේ කියලා කරදර කරේ? හරි ඉතින් පොඩි දෙයකට ඔයාලට එන්න කිව්වේ. පොඩි දෙයක් තමයි. මම බොහොම අමාරුවෙන් තමයි මම ගෙදරින් පැනගත්තේ. අනිත් දෙන්නත් එන්න. මොකද හලෝ අනේ එන්න කියලා කතා කරන්නේ. තව ටිකකින් මම ඇදෙන් වැටලා තමයි නැගිටින්නේ. ඇයි ඇදෙන් වැටෙන්නේ? වැටුනේ තමයි. උඹේ ඔය කෝල් එකකින්ද තමයි මන් යකෝ මේ නැගිට්ටේ. නැගිට්ට ගමන් මම බය වුණා යකෙක් දෝ කියලා. තව ටිකකින් මම බිම වැටිලා තමයි නවතින්නේ. හරි මම ඔයාලට පොඩි දෙයක් පෙන්වන්නයි මං එන්නේ කිව්වේ. යංගෝ අපේ කාමරේට. හරි යංගෝ. එන්නකො මේට. මේ ඉන්නේ මං ඔයාලට කිව්වේ මේ අරුම පුදුම පුද්ගලයා. මේ නත්තල් සීයා. මම මේ දකින්නේ සත්‍යයක්ද? ඔව් බා නත්තල් සීයා. ඔව් ළමයි. මං ඔයාලගේ ගමට ආවේ ඔයාලට තෑගි දෙන්න. ඒත් පුතේ මට තනියම මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා මට ඔයාලගෙන් උදව් වුණා. හරි නත්තල් සීයා අපි ඔයාලට උදව් කරන්න. කියන්න නත්තල් සීයා අපි ඔයාලට ඕන උදව්වක් කරන්න. මේ ළමයාට ඉන්න උදේ යාළුවෝ ටිකන්නේ. දැන් ළමයි අපි එන යමු. හරි ළමයි. අපි දැන් මේට ආවා. නත්තල් සීයේ මෙතනද නත්තල් කරත්ත නවත්තලා තියෙන්නේ. ඔව් පුතා. එල්ෆ් නත්තල් කරත්ත අරන් ආවනේ. ඉන්න නත්තල් සීයා මං වේගෙන් අරන් එන්න. ඊනන් ළමයි නගින්න නත්තල් කරත්තට. නත්තල් සීයේ. හරි ළමයිනේ. මේ එතන තියෙනවා මේ නත්තල් තෑගියම දාපු බෑග් එකක්. ඒ බෑග් එකේ තියෙනවා තොප්පි වගේ. ඒ තොප්පි ඔයගොල්ලෝ දාගන්න ළමයි. නත්තල් සීයේ. හරි ළමයි. එහෙනම්
අපි යමු. පුතා ඒ නත්තල් සීයේ මේ තෑග්ග මේ ගෙදරින්න මාමට ඔයා දීලා එන්නකෝ. කොහොමද නත්තල් සීයේ මයන්නේ? බලන්න එපා පුතා. මෙතන දොර ඇරලා තියෙන්නේ. එන්න වට ගිහිල්ලා දාන්න. තෑග්ග තියලා එන්නයි තියෙන්නේ. නත්තල් සීයේ මන් තියලා ආවා. එහෙනම් පුතා නගින්නකෝ. ඔන්න ළමයි දැන් අපි යන්නේ ඊළඟ ගෙදරට. තව ගෙවල් 3ක් තියෙනවා. ඒ ගෙවල් 3ට යන්නේ ඔයගොල්ලෝ 3 දෙනා. ස්තුතියි නත්තල් සීයේ. එහෙනම් ළමයි දැන් අපි යන්නේ සීලම් නම් මේ කරත්තේ අල්ලගෙන ඉන්න නැත්තම් වැටෙන්න පුළුවන්. ඔන්න අපි ගියා. ඔය මහත පුතා දැන් ඔයාගේ වාරේ. හරි නත්තල් සීයේ මම පරිස්සමට මේකේ බහින්න. හරි නත්තල් සීයේ මං හරි. එහෙනම් ළමයි ඊළඟ ගෙදරට දැන් යන්නේ. තව ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ඔයාලා දෙන්න තමයි තෑගි දෙන්නේ. හරි නත්තල් සීයේ. එහෙනම් ළමයි අපි යමු. හරි මාටින් පුතා දැන් තෑග්ග දීලා එන්න. හරි නත්තල් සීයේ. නත්තල් සීයේ හරි. එහෙනම් තව අපිට එක ගෙදර යන්න තියෙන්නේ. ඔයාට තමයි දැන් ඒ වැඩේ කරන්න තියෙන්නේ. එහෙනම් ළමයි අපි යමු. ළමයි අපි අවසාන ගෙදරට ආවා. කසුම් පුතා මේ ගෙදර මේ චිමිනිට නැගලා මේ තෑග්ග තියලා නත්තල් සීයේ. දැන් යන්න ඕන. නත්තල් සීයේ මම තිබ්බා. එහෙනම් ළමයි දැන් අපි ඔයාලගේ ගෙවල් වලට යමු. හරි මහන්සි. තව නිදිත් මතයි. ඔව් බං මටත් මහන්සි. කවරකට පස්සේ කවදාවත් අපි මේ වගේ වැඩක් කරේ නෑ නේද අල. ඒක නම් ඇත්තලු. ඔව්. වාවුනේ නත්තල් සීයේ. ළමයිනේ ඔයගොල්ලෝ ලොකු උදව්වක් කරේ. මට අරගෙන අඩි සතුටුයි. දැන් මම ඔයාලට නත්තල් තෑගි දෙන්නයි යදන්නේ. එන්න පුතාලා. ඉස්සරහින් පුතාගේ තෑග්ග. ස්තුතියි නත්තල් සීයේ. ඉතින් පුතා ඔයා තමයි ඇත්තට මට මේ උදව්ව කරන්න ලොකු සහායක් දුන්නේ. ඉතින් මාත් ඔයාට තෑග්ගක් දෙනවා. ස්තුතියි නත්තල් සීයේ. ඔය දෙන්නටත් මං තෑගි දෙනවා. ඔය දෙන්නත් මට ලොකු උදව්වක් කරේ. ඉන්න පුතා ඔයාගේ තෑග්ග. ස්තුතියි නත්තල් සීයේ. උන් පුතා ඔයාගේ තෑග්ග. ස්තුතියි නත්තල් සීයේ. ළමයිනේ මන් දැන් යන වෙලාව හරි. එහෙනම් ළමයි මං දැන් ගිහිල්ලා ඉන්නං. ඊළඟ අවුරුද්ද ආය අම්මකෝ. නත්තල් සීයේ. එල්ෆ් එන්න මෙහෙට. බායි ළමයි ගිහිල්ලා ඉන්නවා. බයි නත්තල් සීයේ. බයි නත්තල් සීයේ. බයි යාළුවනේ. එහෙනම් ඔයාලා ගිහින් ඉන්න. පරිස්සමට යන්න. දුවම්බෝ. නත්තල් සීයේ යාළුවනේ ඔයාලා කොහෙද? මම මේ නැකලා තියෙන හීනයක්. ඒ ඉන්නම් මාර ලස්සන හීනයක්. පුතා ඇයි අම්මේ? පුතා නැගිට්ටද? හරි පුතේ. පුතා කතා කරන වයුනින්ද මං මේ බැලුවේ. පුතා සාලේ පැත්තට එන්නකෝ. එතන මං ඔයාලට පුදුම එතන දෙයක් තියෙනවා. ඒක බලන්න එන්නකෝ. පුදුම හිතන දෙයක්? හරි අම්මේ මං එන්න. ඒ ඉන්න මාර ලස්සනයි. මට ඒ ඉන්නෙන් පෙවුනේ ඇත්තමට ඒ දෙයක් වුණා වගේ. දැන් මං යන්න ඕන.